රජගහනුවර මහාධන සිටුතෙමි රත්හඳුන් දැවෙන් නිමකල පාත්‍රය අහසින් පෙමින පිළිගන්නා ලෙස කරන ලද ආරාධනය අනුව එය රැගෙන යන්නට නිගණ්ඨ ආදී හොර ශාස්ත්‍රවරුන් යෙදූ සෑම උපාය මාර්ගයක්ම නිෂ්ඵල විය. අහසින් වැඩම කළ පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ පෙළහරපා සඳුන් පාත්‍රය පිළිගෙන ජේතවනාරාමයේ වෙත වැඩම කළ පසු ප්‍රත්‍යලාභ උදෙසා පෙළහැර නොපා යුතු බවට බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා වෙත අනුදැන වදාළහ. එවිට තීර්ථකයන් වහසි බස් පවසන්නට වූ හේයින් අඹරුකක් මුල පෙළහර පාන්නට බුදුරජාණන් වහන්සේ තීරණය කළසේක. ඉන්පසු තීර්ථකයන් විසින් සිදු කරන ලද නොපනත්කම් වලට දෙවියන්ගෙන් නිස්සි දඬුවම් ලැබුණි. අනතුරුව බුදුරජාණන් වහන්සේ පෙළහර පාන්නට සූදානම් වන බව දැන කියාගත් සිව්වනක් ශ්‍රාවක පිරිස පෙළහර පාන්නට කළ සියලු ඉල්ලීම් කාරුණිකව ප්‍රතික්ෂේප කළ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසින්ම යමා මහ පෙළහර පාන්නට සූදානම් වූසේක. මේ අතර සක්දේව් රජාණෝ මාගේ සම්බුදුරජාණන්ගේ පෙළහර බැලීමට සිටින ජනකාය වැසි සුළං ආදියෙන් පීඩාවක් නැතිව සිත්සේ පෙළහර බැලුව මැනව යයි සිතා 12 යොදුනක් දිග පළලින් යොදුන් 36ක වට ප්‍රමාණය ඇති දිව්‍යමය නිලුපුල් මණ්ඩපයක් මැවීය. මෙම මණ්ඩපයෙහි සියලු දිව්‍ය කර්මාන්ත පෙනෙන අයුරින් අහසේ සඳ මඩල පෙනෙන්නාක් මෙන් සියලු සත්වයින්ට විවෘතව පෙනෙන අයුරින් නිමවීය. දස දහසක් වූ රන් කන්දක රත්තරන් මාවතක්සේ මැවී ඒ ඇතුළෙහි යොදුන් කෝටි ලක්ෂ ගණනක දිග ඇති මහා රුවන් සක්මන් මළුවක් මැවී ගියහ. එයත් සියලුම ලෝක සත්වයන්ට ඉන්ද්‍රජාලයක් සේද දේදුණු රූපයක් සේද විශේෂයෙන්ම පෙනෙන්නේය. මේ අසිරිය දුටු මහා ජනකාය එක්වරම සාදුකාර දුන්හ. මේ මොහොතේ අපගේ ස්වාමී වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදාගිරි තලයට පැන නැගුණු සරාසඳ මඩලක්සේ සියලු ජනතාව ඇසිපිය ගසන ඇසිල්ලකින් රුවන් සක්මනට පැන නැග වදාළසේක. ඒ මොහොතේද අවීචි මහා නිරයේ පටන් භවාග්‍රය දක්වා ලොව පුරා සිටි සියලු දිව්‍ය මනුෂ්‍ය සේනාව එක්කවරම සාදුකාරදී දොහොත් මුදුනේ තබාගත්හ. ඒ ෂණෙහි දස දහසක් සක්වල දස දහසක් සක්‍රයෝද දස දහසක් ජයසංක මුහෙහි තබාගෙන එක විටම දස දහසක් සක්නාද පූජාවට පටන් ගත්හ. දස දහසක් සුයාම දිව්‍ය රජවරු දස දහසක් දිව්‍ය චාමර පවන් සලමින් බුදුරජාණන් වහන්සේට සුව පහස දෙමින් එක පෙළට සිටගත්හ. දස දහසක් සන්තුසිත දිව්‍ය රජදරුවෝ සූර්ය මණ්ඩලයේසේ දිලිසෙන දහසක් මැණික් පහන් වැටගෙනවිත් එක පේලියට සිටගත්හ. දස දහසක් සුනින්මිත දිව්‍ය රජවරු රන් කැටපත් මැණික් කැටපත් රිදී කැටපත් ආදී පූජාවන්ගෙන එක පේලියක සිටගත්හ. දස දහසක් පරනිම්මිත දිව්‍ය රජදරුවෝ රන් කරඬු රුවන් කරඬු ආදී නොයෙක් පූජාවන්ගෙන එක පේලියකට සිටගත්හ. 40,000ක් සතරවරම් රජදරුවෝ තමන්ගේ දිව්‍ය සේනාවගෙන නොයෙක් පූජාවන්ගෙන පෙලින් පෙළ සිටගත්හ. අනිකුත් දිව්‍ය බ්‍රහ්ම රාජයෝද දිව්‍ය මල් දිව්‍ය සුවඳ ආදියෙන් බුදුන් පුදමින් තුන් ලෝකේ පුරා සිටගත්හ. දෙතිස් මහා පූර්ව නිමිත්ත නම් වූ බුදුන්ගේ අද්භූත වූ පූජාවෝද ඒ මොහොතේම පහළ වූහ. එකෙනෙහිම තිලෝගුරු බුදුරජාණන් වහන්සේ පීත කසින සමාපත්තියට සමවැද ශරීරයෙන් රශ්මි කඳු මුදා හැර දස දහසක් සක්වල අවීචිය පටන් භවාග්‍රය දක්වා පහන් ගබඩාවක් මෙන් ඒ කාලෝක කරමින් දැන් සියලු සත්වයෝ සිත් පුරාමා බලත්වා ඔවුනොවුන්ද එක්කිනෙකාට විශේෂයෙන් පෙනෙත්වායි අධිෂ්ඨාන කළහ. එකෙනෙහිම දෙවියෝ මිනිසුන්ට පෙනෙති. කුරා කුහුඹියෝ පවා මහ බඹුන්ව දකිති. මහ බඹුහු කුරා කුහුඹීන් දකිති. බුදුරජාණන් වහන්සේ සියලු සත්වයන්ටම පෙනෙති. සියලු දස දහසක් සක්වල දස ලක්ෂ 36,000ක් වූ නරකයන්වල ගිනි නිවි පියුම් පිපි
සිසිල් දියෙන් පිරි විල් සේවිය. දස දහසක් සක්වල 40,000ක් වූ මහා සාගරවල සියලුම ප්‍රාණීහු සිටියමක අඳින ලද මසුන්සේ කන්පත් වරල්පත් නොසොල්වා සිටිමින් බුද්ධශ්‍රීය බලන්නට පටන් ගත්හ. ඒ මොහොතේදීම භාග්‍යවතුන් වහන්සේ එක චිත්තක්ෂණයකින්ම තේජෝ ආපෝ සමාපත්තියට සමවැදුණසේක. ක්ෂණයකින් ශරීරයේ නාභියෙන් උඩකයෙන් තුන්ලෝ තලයේම බබළුවමින් මහා ගිනිකඳක් පැන නැග ශ්‍රී ශරීරයේ යටකයෙන් ආකාශ ගංගාව පිට වුණාක් මෙන් මහා ජල කඳක් පිට වුණාහ. නැවත යටකයෙන් ගිනිකඳ නැගී පූර්වකයෙන් දියකඳ නැගෙයි. උකුණු වල දිසාවෙන් දියකඳක් නැගෙයි. නැවතය පෙරලී පිට දිසාවෙන් ගිනිකඳක් නැගෙයි. ශ්‍රී මුඛයෙන් දියකඳක් නැගෙයි. දකුණු නේත්‍රයෙන් තල්ගසක කඳ හා වැනි දියකඳක්සේ ගිනිකඳක් නැගෙයි. වම් නේත්‍රයෙන් නාඹ තල්කඳක් වැනි දියකඳක් නැගෙයි. දකුණු කන්සිදුරෙන් නාභ තල්කඳක් වැනි ගිනි කඳක් නැගෙයි. වම් කන්සිදුරෙන් නාභ තල්කඳක් වැනි දිය කඳක් නැගෙයි. නැවත ගිනි කඳ නැගුණු තැනින් දිය කඳ බැස දිය කඳ නැගුණු තැනින් ගිනි කඳ නැගෙයි. වම් දසරුවෙන් නාභ තල්කඳක් වැනි දිය කඳක් නැගෙයි. දිය කඳ නැගි දසරුවෙන් නැවත ගිනි කඳක් එයි. දකුණු දසරුවෙන් දිය කඳ නැගුණු තැනින් නැවත ගිනි කඳ නැගෙයි. දකුණු ශ්‍රී හස්තයෙන් නාභ තල්කඳක් වැනි ගිනි කඳක් නැගෙයි. වම් ශ්‍රී හස්තයෙන් නාභ තල්කඳක් වැනි දිය කඳක් නැගෙයි. ගිනි කඳ නැගී අතින් දිය කඳ එයි. දිය කඳ තිබූ අතින් ගිනි කඳ නැගෙයි. නැවත දකුණු ශ්‍රී පාදයෙන් නාභ තල්කඳක් වැනි ගිනි කඳක් එයි. වම් ශ්‍රී පාදයෙන් නාභ තල්කඳක් වැනි දිය කඳක් නැගෙයි. නැවත එහි එබී අතැඟිලි අගින් නාඹ තල්කඳක් වැනි දියකඳක් බසී. ඇඟිලි අතරින්ද වෙන වෙනම නාඹ තල්කඳක් වැනි දියකඳ නැගෙයි. නව 90,000ක් රෝම කූපයන්ගෙන් නව 90,000ක් දියකඳ ගිනිකඳ නැගෙයි. මෙසේ නැගෙන්නා වූ දියකඳ ගිනිකඳ සවනක් බුද්ධ රශ්මි මාලාවෙන් ඉක්මී රැලි නංවමින් කරකැවිමින් මුළු සක්වලම මැඩගෙන භවාග්‍රය දක්වා නැගෙයි. දියකඳ ගිනිකඳ භවාග්‍රයේ ගැස්සි ගැස්සී නැවත පැමිණ සක්වල ගල මුදුනෙහි වැදී පරසක්වල මැඩගෙන දිවයයි. මෙසේ පැන නැගුණු සවනක් බුදුරැස් භවාග්‍රයෙහි වැදි වැදී නැවත බැස සක්වල ගල කෙළවරට පැමිණ ස්වර්ණ රස ධාරාවක්සේ මුළු සක්වල පුරා උතුරුවමින් දිවයන්නේය. මෙසේ සත්රුවනින් පුරවාලු මැණික් කැණි මඩලක්සේ මුළු සක්වල පුරා පැතිරී ගියාහ. මෙසේ තමන් වහන්සේගේ එකම බුද්ධ තේජසින් තුන් ලෝක ධාතුවම එළිය කරමින් පෙළහර පාමින් වැඩ සිටින අතර එක ඇතෙකු නැංගා වූ නැවකට ඇතුන් දෙදෙනෙකු නැගුණාසේ තවත් බුදුරජාණන් වහන්සේ නමක් මවා වදාළසේක. දෙදෙනා වහන්සේම එකම රූප සෝභාවකින් යුක්ත වූසේක. එක සමාන කටහඬකින්ද යුක්ත වූසේක. එක සමාන ප්‍රාතිහාර්ය ඇතිසේක. එක සමාන බුදු කෙනෙකුන් වහන්සේ සක්මන් කරන විට අනෙක් බුදුරජාණන් වහන්සේ හිඳගෙන හෝ සිටගෙන හිඳිනාසේක. නැවත එක් බුදුරජාණන් කෙනෙක් විමසන ලද පැනයට අනෙක් බුදුරජාණෝ එම පැනය විසඳනසේක. නැවත එක් බුදු කෙනෙක් විසඳන ලද පැනයට අනෙක් බුදුරජාණෝ සාදුකාර දෙනසේක. මෙසේ ලෝකයට පුදුම අද්භූත ජනක වූ යමා මහ පෙළහර දක්වා වදාරා දහම් වැසි වැස්ස වූ වේලාවෙහි 20 කෝටියක් සත්වයෝ අමා මහ නිවන් දැක සංසාර සාගරයෙන් එතර වුණාහ.